බණ අහන්න එන්න ලෑස්ති වෙනකොට ඔබ හිතන්න ඕන දෙයක් තියෙනවා. මේ අපිටම ඇහිලා තියෙනවා. බණ ගෙදර යන්නේ නැද්ද? පින්කම් ගෙදර යන්නේ නැද්ද කියනකොට තව බණ කියන ඇති ඔන්න හිමීට යම් තියෙනවා. බණ අහනවා කියන්නේ මහා පිනක්. එහෙම හිතුවට ඔය හැම පින්කමකටම වඩා බොහෝම උසස් පින්කමක් තමයි බණ අහනවා කියන්නේ. අද හැමදේම තියෙනවා. සතුටක් නෑ. මොකද? සතුටක් තියෙනවා. බඩු ටිකක් තරම් ගෙදර එනවා. හැබැයි අතරමඟදී බොරුවට සාදු කියන්න එපා. මං තේරෙන විදිහට කියන්නම්. මම මේක මෙහෙම කිව්වට තේරෙන්නේ නෑ. අදත් ඇහුවා කියලා වැඩි වෙන්නේ නෑ. ඇයි? බනනේ. කවුද දන්නේ මේ අහන අන්තිම බනද කියලා? දා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදරම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා Rauhati Haji, Kolonarwa, Sisenanaika, Modirikarama, Vihanasthani, Sumudra Dharmadeshanaya, Ati Pujya, Medrigiriye, Siddhartha Swami Wahansege, Sumudru Dharmadeshanaya, Me, Aitihasika Rajarata Vaimendrache, Kolonarwa, පරාක්‍රම සමුද්‍රය සියලුම ජනතාවගේ සහයෝගයෙන් එවැගේම කොළනරුව පරාක්‍රම සමුද්‍රය ශ්‍රී සේනානායක බෝධිරුක්කාරාම විහාරස්ථානයේ නායක සභාවේ සියලු දෙනාගේම සහයෝගයෙන් ශක්තියෙන් අද දින සුවිශේෂී දානමය පින්කම අද දින මෙලෙස මේ වන විට ආරම්භ කිරීමට සියල්ල සූදානම් කරගෙන තිබෙනවා. එසේනම් ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයක් එවැගේම මේ අවස්ථාවට පැමිණ සිටින සියලු දෙනාගේම අවසරය සහයෝගය ඇතිව වෙනස මීඩියා මාධ්‍ය ආයතනය එක්ව අපි මේ වැඩසටහන සජීවී පටිගත කිරීමක් අත්දින මෙලෙස සිදු කරනු ලබනවා. ඒ වගේම සුප්‍රීම ටීවී මාධ්‍ය ආයතනය ඔස්සේ මෙය බොහෝ කෙටි කාල සීමාවක් තුළදී ඔබට දැක බලා ගැනීමට හැකියාව අපි මෙලෙස අද දින සජීවීව පටිගත කිරීම සඳහා ඔබගේ සියලු දෙනාගේ සහයෝගය සත්‍ය අපි බලාපොරොත්තු වන අතරතුරදී අද මේ ඓතිහාසික රාජධානියේ වෙනස්ම ගමන දුකින් තොර සමාජයක් සාධාරණ සමාජයක් යුක්තිගරුක මිනිසෙක් ඒ වගේම දැහැමි සමාජයක් නිර්මාණය කිරීම සඳහා මේ වන විට අතිපූජ්‍ය මහා සංඝරත්නයේ අපට ලබා දෙන අනුවසින් මේ ලෝතර තථාගත බුදුරජාණන් වහන්සේගේ නිර්මල දහමට මෙලෙස එක්වීමට සියලු දෙනා සූදානම් වන අවස්ථාවයි මේ. මැදිරිගිරිය සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවේ නමස්කාර පූර්වකව පිළිගන්නු ලබනවා. ඒ වගේම මුල්ම දේශනය සහ පිළිගැනීම සඳහා නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා විවේකාරාම අධිපති සහ ශ්‍රී සේනානායක බෝධිරුක්කාරාම අධිපති පූජ්‍ය ගුණනන්ද නායක ස්වාමීන් වහන්සේට ඇතිසිතින් යුක්තව ආරාධනා කර සිටිනවා. දෛ හැමදෙනාටම තිරුවන් සරණයි. ධර්ම දේශනාමය පින්කම ආරම්භ කරන්නයි දැන් සූදානම් වෙන්නේ. ගෞරවනීය දේශකයන්න් වහන්සේ අපි වැඩම කරගත්තා. මේ වෙලාවේදී අපගේ ගෞරවනීය ආරාධනාව පරිදි වැඩම කොට වදාළ දකුණුවැල ශ්‍රී විවේකාරාම අධිපති විශ්‍රාමලත් පරිවේනාධිපති ඉඹුලාගල තමන්කඩුව ඇතුළු එකොටපත්වේ ප්‍රධාන සංඝනායක ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගෙන් දෙපා නැමද අවසර ප්‍රාර්ථනා කරන මුලින්ම ගෞරවනීය නායක මහින්පාණන් වහන්සේ ඊ타මත්ම নমස්කාර පූර්වක පිළිගනිමින් අද දවසේදී මේ මොහොතේ අපේ පින්වත් සතර පේරුවේ දායක දායිකාවන් වෙනුවෙන් ඒ වගේම අපේ අපංගංග ඒ වගේම දකුණුවැල මේ ප්‍රදේශයේ මේ වෙලාවේ පින්නතුන් සම්බන්ධ වෙනවා. සියලු දෙනා වෙනුවෙන්ම මෙම
පින්කම සඳහා අපගේ ගරු දායක සභාවේ සභාපතිතුමාගේ ආරාධනාව මත මේ මොහොතට වැඩම කළ වැඩ සිටින ගෞරවනීය විචිත්‍ර ධර්ම කතික අපේ පූජ්‍යපාද මැදිරිගිරියේ සිද්ධාර්ථ ගෞරවනීය දේශකයාණන් වහන්සේ මම ඉතාමත්ම ගෞරවයෙන් නමස්කාර පූර්වකව මේ වෙලාවේදී පිළිගනු ලබනවා. පින්වත් හැම දිනමත් ගෞරවනීය අපේ දේශකයාණන් වහන්සේ බොහොම ගෞරවයෙන් යුක්තව නමස්කාර පූර්වකව ගෞරව බහුමානෙන් යුක්තව පිළිගන්නවා කියන හැඟීමෙන් තුන් වතාවක් සාදුනාදයක් පවත්වනවා. හොඳයි එහෙනම් අපේ දායක සභාවේ පින්නතුන් කුලගෙන සමිතිය දහම් පාසල් තරුණින් වැඩිහිටියන් හැමදෙනාම මේ වෙලාවේදී සහභාගී වෙනවා මේ පින්කම සඳහා. එහෙමනම් ධර්ම දේශනා කටයුතු අපි ආරම්භ කරන්න ඕනේ. චාරිත්‍රානුකූලව දෙහත්ටි පින්නමල ආරාධනා කරන්ද මම සියලුම දායක පින්නතුන් පින්නතියන් වෙනුවෙන් මේ වෙලාවේදී සම්බන්ධ වෙන අපේ ගම්මාන අහල ගම්මාන සියලු දෙනාමත් වෙනුවෙන් අපේ ගරු සභාපතිතුමාට ආරාධනා කරනවා දෙහත්ටි පින්නමල ආරාධනා කරන ධර්ම දේශනාව සඳහා. නැවත සාදුනාදයක් පවත්වන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တိ සරණ ගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิติสารเนนสัตถิงปัญจศีลังธัมมังสาธุคังสุรักขิตังกัตวาอัปปมาเดนสัมปาเดตශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වත් හැම කෙනෙක්ම
ඊ타ත්ම ශ්‍රද්ධාවකින් යුක්තව, භක්තියකින් යුක්තව, මහත් උවමනාවකින් යුක්තව මේ ධර්ම දේශනාවක් පැවැත්වෙන තැනක ඒ ධර්ම ශ්‍රවණය සඳහා සහසම්බන්ධ වෙන මේ පින්වන්ත පිරිස අපි පුරුද්දට වගේ ආමන්ත්‍රණය කරන්නේ ওই විදිහට. අපි හිතනවා මේ පින්වන්ත පිරිස තුල ශ්‍රද්ධාවක්, එහෙම නැත්නම් සැදැහැ බවක්, පැහැදීමක් ඇති කියලා බණ අහන්න. එහෙම බණ අහන්න පැහැදීමක්, සැදැහැ බවක් ඇති උනේ නැති වුණොත් බණ අහන්න හිතෙන්නේ. ඒ නිසා ඉස්සල්ලාම අපි තුල ඇති වෙන්න ඕනේ සැදැහැ බව, පැහැදීම. ඊළඟට භක්තිය. භක්තිය කියලා කියන්නේ බියමසු ගෞරවය. බියමසු ගෞරවයේ කවුරු වෙනුවෙන්ද? තුනුරුවන් වෙනුවෙන්. තුනුරුවන් කෙරෙහි යම්කිසි අකටයුත්තක් සිතුවිල්ලකින්, බැල්මකින්, වචන මාත්‍රයකින් හෝ මගේ අතින් සිද්ධ වුණොත් ඒක මට මේ සංසාරේ පවක් හැටියට බලපායි කියන බය අපි ළඟ තියෙනවා. අපි ළඟ මොනවාට නැතත් මොකටද බය තියෙනවද? පවට බය තියෙනවා. සමහරු නම් කියනවා මැරෙන්නත් බය නැහැ කියලා. ඒ වුණාට වාහනයක් එහෙම හයියෙන් එනකොට අයින් වෙනවා. ඒක වෙනම දෙයක්. මැරෙන්න බය නැති වුණත් කමන්නේ. මොනවටද බය තියෙනවද? පවට බය තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ හිටියා ලකුණ්ඨක බද්දිය කියලා මහ රහතන් වහන්සේ නමක්. උන්වහන්සේ 60 වයස් පිරිච්ච මහ රහතන් වහන්සේ නමක් වුණාට ශරීර ප්‍රමාණයෙන් බොහෝම පුංචි. දැක්ක දුටු පමණින් අඳුන ගන්න බෑ උන්වහන්සේ මේ 60 වයස් පිරිච්ච මහ රහතන් වහන්සේ නමක් කියලා. ඉතින් ඈත දුර බැහැර ඉඳලා වඩින නවක ආගන්තුක සාමණේර පොඩි හාමුදුරුවරු උන්වහන්සේලව පුංචි වැඩ කරව ගන්නවා. පොඩි හාමුදුරනේ අපිට පැන් කෝප්පයක් ගේන්නකෝ. පුංචි හාමුදුරනේ අපිට මෙන්න මේ ආසන ටික පිළියෙල කරලා දෙන්නකෝ. අනේ පොඩි හාමුදුරනේ අද අපි රැට මෙහි නතර වෙනවන්න අර කුටිය සුද්ධ පවිත්‍ර කරලා දෙන්නකෝ. ඔය වගේ පොඩි වැඩ කියනවා. මේ ලකුණ්ඨක බද්දේ මහ රහතන් වහන්සේත් මේවා කළා. උන්වහන්සේට මේ රහත් වෙන භවයේදී පවා ඊටාම කුඩා ශරීරයක් ඇතුව උපදින්න උන්වහන්සේ සංසාරේ කරගත්ත පාපෙ මොකද්ද? බොහෝ ඈත භවයක මේ ලකුණ්ඨක බද්දේ මහ රහතන් වහන්සේ හොඳ මේසන් බාසුන් නැහැ කෙනෙක්. එදා හිටපු දායකයෝ පිරිසක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා චෛත්‍යයක් හදන්නයි ලෑස්ති. සැලසුම එහෙම ඇඳගෙන මේ බාසුන්නේ හම්බෙන්න ගියපුවාම ප්ලෑන් එක දැක්ක ගමන්ම බාසුන්නේ මොකද්ද කිව්වේ? මොකටද මේක මෙච්චර ලොකුවට හදන්නේ? මෙන්න මේ ගානට හදපුවාම ඇති කියලා. පොඩි කළා. වැඩේ ක්‍රියාත්මක වුණේ පස්සේ ඉස්සල්ලාම එළියට පැන්නේ මොකක්ද? වචන. මොකටද ඔක ඔච්චර ලොකුවට හදන්නේ මේ ගානට හදපුවාම ඇති. හොඳට මතක තියාගන්න. පිනක් කරන තැනකේ පින්කමට බාධා කරන්න අකුල් හිලන්න කකුලෙන් අදින්න. පිනක් කරන තැනකේ පින්කමට අනුබල දෙන්න. අපේ පුරුදු වෙලා ඉන්න ඔය ඇති ඔය මැද කොහොම දීපුවාම මද එහෙම කියන්න බෑ. අනුබල දෙන්න. ඒ වගේම තමයි පිනට කරන දේ හරියට කරන්න පුරුදු වෙන්නේ. තැලිච්ච පොඩි වෙච්ච ඉරිච්ච සල්ලි එහෙම දෙන්නේ කාටද? ඊළඟට මිනිස්සු. එහෙම නැත්නම් බන පිළිකරක. එහෙම නැත්නම් පන්සලේ බින් කැටේට වැඩක් නැහැ. එහෙම බින් කරන්න බෑ. මම දන්න විදිහට දැන් හුඟක් පන්සල් වල දායකයෝ එකතු කරගෙන සමදාන එහෙම කරන්නේ නැහැ. ඇයි? ඒ දීපු ගමන් යනවා. රොඩු ගොඩ එක තැනක කැත්තෝ දැල්ල තව තැනක අහන්නත් බෑ. අහපුවාම හිතරිද.
පිනට කරන දේ හොඳට මතක තියාගන්න. හරියට කරන්න පුරුදු වෙන්න. භක්තිය, වියමසු, ගෞරවය තුනුරුවන් කෙරෙහි යම් කිසි අකටයුත්තක් සිතුවිල්ලකින්, බැල්මකින්, වචන මාත්‍රයකින් හෝ මගේ අතින් සිද්ධ වුණොත් ඒක මට මේ සංසාරේ පවක් හැටියට බලපායි කියන බය අපි ළඟ තියෙනවා. ඊළඟට වමනාව. බණ ඕනකමක් තියෙනවා. හුඟා ධර්මදේශනාවන් පැවැත්වෙන තැන්වල හැම දෙයක්ම වගේ තියෙනවා. පාර දෙපැත්ත ලස්සනට සරසලා තියෙනවා. ශබ්ද වාහිනී යන්ත්‍ර තියෙනවා, ටෙලිවිසි තියෙනවා. සමහර වෙලාවට පැයක විතර කාලයකට පාවිච්චියට ගන්න ධර්මාසනයේ විතරක් සරසනවා දවසක් තිස්සේ. හොඳ සංග්‍රහයකුත් තියෙනවා. මේ ඔක්කොම තියෙනවා එකම එක දෙයක් නෑ. මොකද නැත්තේ? බණ අහන්න. අනිත් ඒවා ඔක්කොම තියෙනවා. ධර්මදේශනාවක් පැවැත්වෙන තැනක වෙන්න ඕනේ බණ කියන එකයි බණ අහන එකයි කොච්චර. ඒ වගේම පින්වතුනි අපි හැමෝටම දවසක් උදා වෙනවා. එදාට අපි හරි හම්බ කරපු සල්ලි වලට අපිට පිහිට වෙන්න බෑ. අපි ඇති දෙඩි කරපු හදා වඩාපු දරුවන්ට අපේ පිහිට පිණිසෙන්න බෑ. අපි ගොඩනගාපු ගෙවල් දොරවල් මිලදී ගත්ත යාන වාහන මේ කිසිම දෙයකට එදාට අපේ පිහිට පිණිස පවතින්න බෑ. එදාට අපේ පිහිටට ඉන්නේ බණ විතරයි, ධර්මය විතරයි. අපි දැම්ම තියා මේ ධර්මය අපිරිය කරගත්තොත්, අප්‍රසන්න කරගත්තොත්, එපා කරගත්තොත් එදාට අපිට බණේ පිහිටක් නැහැ. කවද්ද අපේ අන්තිම දවස? එහෙම දවසක් අපි හැමෝටම එනවා. ඒ නිසා දැම්ම තියා මේ ධර්මයට ඇල්මක් ඇති කරගන්න. ඒ වගේම පින්වතුනි මේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා ඔබ ලකලෑස්ති වෙනකොට, සූදානම් වෙනකොට ගෙදර ඉඳන් හොඳ ඇඳුමක් එහෙම තෝරනවානේ කෝකද හොඳ ඇඳගෙන යන්න කියලා. ඒ වගේ ලකලෑස්ති වෙනකොට, බණ අහන්න එන්න ලෑස්ති වෙනකොට ඔබ හිතන්න ඕන දෙයක් තියෙනවා. මෙච්චර කාලයකට ඔබ හිතන්න නැතුව ඇති. ඊට පස්සේ හිතන්න. ඇයි මම මේ යන්නේ? ඇයි මම මේ යන්නේ? මොකද නායක හඳුන්නේ අපිටම ඇහිලා තියෙනවා. බණ ගෙදර යන්නේ නැද්ද? පින්කම් ගෙදර යන්නේ නැද්ද කියනකොට තව බණ කියන ඇති ඔන්න ඔය හිමීට යන්න තියෙනවා. ඇයි මම මේ යන්නේ? හිතන්න ඊට පස්සේ මම මේ යන්නේ නොදන්න දෙයක් දැනගන්න. දන්නේ නැති දෙයක් දැනගන්න මම මේ යන්නේ. දෙවැනි කාරණාව මම මේ යන්නේ දන්නා දේ තහවුරු කරගන්න. මීට කලින් අහලා තිබ්බට කමක් නැහැ. නෑ. ඔක තමයි ඇත්තම ඇත්ත. ඒ නිසා මම මේ යන්නේ නොදන්න දෙයක් දැනගන්න, දන්නා දේ තහවුරු කරගන්න. තුන්වෙනි කාරණාව පිළිබඳව නම් ඔබ නිකමටවත් මීට කලින් හිතන්න නැතුව ඇති. තුන්වෙනි කාරණාව තමයි මම මේ යන්නේ ධර්ම ශ්‍රවණය කියන කුසලයේ සිද්ධ කරගන්න. බණ අහනවා කියන්නේ මහා පිනක්. අපි සමහර වෙලාවට අහන දකින්න පින්කම් එක්ක සංසන්දනය කරද්දී අපිට හිතෙනවා අනේ මටත් තිබුණා නම් මාත් මේ විදිහට පින්කම් කරනවා. මටත් තිබුණා නම් මම මෙහෙම කරනවා, මෙහෙම කරනවා. එහෙම හිතුවට ඔය හැම පින්කමකටම වඩා බොහෝම උසස් පින්කමක් තමයි බණ අහනවා කියන්නේ. ඊළඟට මේ බණ අහනවා කියන පින්කම හරහා අපිට ලැබෙන ඵලය මොකක්ද? අපි පිනක් කරපුවාම ඒකට ආනිසංසයක් තියෙනවා. අපි නිවැරදිව බණ ඇහුවොත්, ධර්ම ශ්‍රවණයටවත් ධර්ම දේශනාවටවත් බාධාවක් වෙන්නේ නැතුව බණ ඇහුවොත් ඒකට ලැබෙන ආනිසංසයේ ඵලය තමයි නිවන් දකින්න තුරාවට කිසිම කිසි භවයක අපායක උපදින්නේ නැහැ. බලන්න කොච්චර සරලව කරගන්න පුළුවන් මහ විශාල පින්කමක්ද කියලා බණ අහනවා කියන්නේ. එනිසා ඔබ මීට පස්සේ ධර්මදේශනාවක් පැවැත්වෙන තැනකට යන්න ලකලෑස්ති වෙනකොට, සූදානම් වෙනකොට හිතන්න මම මේ යන්නේ
නොදන්නා දෙයක් දැනගන්න, දන්නා දේ තහවුරු කරගන්න, ධර්ම ශ්‍රවණය කියන කුසලය සිද්ධ කරගන්න. ඒ වගේම ඒ කුසලය හරහා මට ලැබෙන ආනිසංසයේ ඵලය තමයි නිවන් දකින තුරාවට කිසිදු භවයක අපායක උපදින්නේ නැතුව ඉන්න පුළුවන් පින්කමක් කරගන්නයි මම මේ යන්නේ කියලා ඊට පස්සේ හිතන්නේ. ඒ වගේම පින්වතුනි මේ ධර්මය තුල තියෙනවා තවම අපිට කරන්න බැරි දෙයක්. මේ ධර්මයේ තුල අපිට කරන්න පුළුවන් දේවල් ඕන තරම් තියෙද්දි අපි තාම කරන්නේ අපිට තවම කරන්න බැරි දේ කරනවා කියලා පෙන්නන. මේක උපකල්පනයක් විතරයි. ඔබ හිතන්න ඔබ ඔහොම ඉන්නවා. ඔබ ඔහොම ඉන්නකොට ඔබේ පසෙකින් වැඩ ඉන්නවා බුදුන් වහන්සේ නම. උන්වහන්සේ එක මේක බණපදයක් දේශනා කරන පමාවෙන් ඔබ නිවන් දකිනවා. ඔබ මෙච්චර කාලයක් මල් පහන් පූජා කරලා, දම්පැන් පිරිනමලා, පින්දහම් කරලා, වන්දනා ගමන් ගිහිල්ලා, පන්සල් ඇවිල්ලා බණ භාවනා කරලා ප්‍රාර්ථනා කළේ මොකද්ද? මොකද්ද ප්‍රාර්ථනා කළේ? අපි නම් හිතන් හිටියේ නිවන කියලා. ඕය දවසක ආමුදුරුව පොඩ්ඩක් හරි එහෙම වෙලා තිබ්බොත් අපිට බණක්වත් කියන්න කෙනෙක් නැහැ. ඉතින් අපි හිතුවේ මෙච්චර දේවල් කරලා ඔබ ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද? නිවන කියලා. නිවනද ප්‍රාර්ථනා කළේ? ඔව් නිවනනේ කියන්න වෙනවනේ. ඔබ මෙච්චර කාලයක් ඔය කියපු පින්කම් කරලා ප්‍රාර්ථනා කරපු නිවන තව සුළු මොහොතකින් ඔබට ලැබෙනවා. බුදුන් වහන්සේ නමක් ඔබේ පසෙකින් වැඩ ඉන්නවා. ඔබට එකම එක බණපදයක් දේශනා කරන්න, ඒ බණපදේ ශ්‍රවණය කරන පමාවෙන් ඔබ නිවන් දකිනවා. මේ භවයෙන් පස්සේ ඔබ උපදින්නේ නැහැ. ඔබ කියලා කෙනෙක් නැති නිසා වයසට යන්න කෙනෙක් නැහැ. ලෙඩ වෙන්න කෙනෙක් නැහැ. මරණයටපත් වෙන්න කෙනෙක් නැහැ. කැමති අයගෙන් වෙන වෙන්න කෙනෙක් නැහැ. අකමැති අයත් එක්ක එකතු වෙන්න කෙනෙක් නැහැ. කැමති බොහෝ දේවල් නොලැබී යාමේ දුකටපත් වෙන්න කෙනෙක් නැහැ. ඔබ මෙතුවක් කාලයක් ප්‍රාර්ථනා කරපු ඒ නිවන තව සුළු මොහොතකින් ඔබට ලැබෙනවා. මොකද බුදුන් වහන්සේ නමක් ඔබේ පසෙකින් වැඩ ඉන්නවා. උන්වහන්සේ එකම එක බණපදයක් ඔබට දේශනා කරන පමාවෙන් ඔබ නිවන් දකිනවා. හැබැයි ඔබේ අනිත් පැත්තෙන් ඉන්නවා ඔබ මේ ලෝකේ වඩාත්ම ආදරය කරන පිරිස. ඒ ඔබේ දරුවෝ. වෙන කාගේවත් දරුවෝ නෙමෙයි, ඔබේම දරුවෝ. ඒ ඔබේම මුණුපුරු මිනිපිරියෝ. ඒ ඔබේ ස්වාමි පුරුෂයා හෝ භාර්යාව. ඒ ඔබේ දෙමව්පියෝ. දැන් ඒගොල්ලෝ මහා විනාශයකටපත් වෙනවා. යකෙක් වගේ යන්ත්‍රයක් කැරකි ටික යාලා ළඟට කිට්ටු වෙනවා. ඒකට අහු වුණා. කීතු වෙලා යනවා. දැන් ඔබේ දරුවා කෑ ගහනවා. විලාප නගනවා. අම්මේ මාව බේරගන්න, අනේ තාත්තේ මාව බේරගන්න. මට මැරෙන්න බෑ, මට රිදෙයි, මාව බේරගන්න කියලා කෑ ගහනවා. ඔබේ මුණුපුරා මිනිපිරිය කෑ ගහනවා, අනේ කිරි අම්මේ කිරියත්තේ, අනේ සීයේ ආච්චි මට රිදෙයි, මම මැරෙයි, අනේ මාව බේරගන්න කියලා. ඔබේ දෙමව්පියෝ ඔබට කියයි, අනේ පුතේ මට දැම්ම මැරෙන්න බෑ, මාව බේරගන්න කියලා. බුදුන් වහන්සේ තාමත් ඔබේ පසෙකින් වැඩ ඉන්නවා. ඔබට එකම එක බණපදයක් දේශනා කරන්න. ඒ බණපදේ ශ්‍රවණය කරන පමාවෙන් ඔබ නිවන් දකිනවා. ඔබට තියෙන අවස්ථා දෙකක්. ඒ අවස්ථා දෙකෙන් එකක් ඔබට ලැබෙනවා. දෙකම දෙන්නේ නැහැ. එක්ක ඔබට පුළුවන් බණපදයක් අහලා නිවන් දකින්න. එහෙම නැත්නම් ඔබට පුළුවන් අර විලාප නගන ඔබේ ආදරණීය පිරිස බේරගන්න. මං අහනවා මේ අවස්ථා දෙක ඔබට ලැබුණොත් ඔබ මොකක්ද තෝරගන්නේ? බණ අහලා නිවන් දකින්නවා කියන එක තෝරගන්න අය ඉන්නවා නම් බණ ඉවර වෙච්ච ගමන්ම යම් මාත් එක්ක මාත් ගල් විහාර කැලේ දිහෙන් බස්සගෙන යන්නම් නිවන් දකින්න යන්නේ.
අපිට තවම ඕක කරන්න බෑ. මම දන්නේ ඔබට කොහොමද කියලා මට නම් බෑ. තමන්ගේ දරුවා මුණුපුරා මිනිපිරිය අම්මා තාත්තා මම මැරෙයි මාව බේරගන්න කියලා විලාප නගනකොට අහක බලන්නේ බණ අහලා නිවන් දකින්න තවම අපිට බෑ. ඔබ තමයි. හැබැයි අපි මෙච්චර කාලයක් කලේ මොකද්ද? ඕක අපි කරනවා කියලා පෙන්නනවා. නිවන කියලා කියන්නේ හිනිමඟක අවසානම හිනි පෙත්ත නම්. අපි හිතාගෙන ඉන්නවා මේ ඔක්කොම ඉවර කරලා අන්තිමේට උඩ පැනලාව උඩම පඩියෙන් ඉඳගන්නම් කියලා හිතන්නේ. නිවන කියලා කියන්නේ හිනිමඟක අවසාන හිනි පෙත්ත නම් අපි ඉස්සල්ලාම කරන්න ඕනේ මොකද්ද? හිනිමඟ පාමුලට යන්න. මේ හිනිමඟ පාමුලට යන ගමනේදී අපිට ඕන කරන්නේ කාරණා හතරක්. කාරණා හතරක්. මේ සරල කාරණා හතරම අපිට කරන්න පුළුවන් දේවල්. කරන්න බැරි මොකද්ද? බණේ වෙල වෙච්ච ගමන් යන්න දෙන්න බෑ. ඔබ තමයි කරන්න පුළුවන් කාරණා හතරක් තමයි අපිට තියෙන්නේ. නිවන කියන හිමිමඟ පාමුලට. පළවෙනි කාරණාව තමයි සත්පුරුෂ සේවනය. කල්යාණ මිත්‍රයෙකුගේ ඇසුර. හොඳ දෙයකට හරි දෙයකට කතා කරන. නරක දෙයකින් වැරදි දෙයකින් වළක්ව ගන්න. අපිට ඇහුම්කන් දෙන ඒ වගේම විශ්වාසය තහවුරු කරන හොඳ යාළුවෙක් ඕනේ. දැන් ওই හුඟා තරුණ පිරිසගෙන් අහපුවාම මේ වෙනකොට සෞඛ්‍යයි සාක්කුවයි කියන මේ කාරණා දෙකේම පරිහානියට මූලික හේතුව මොකක්ද? යාළුවෝ. සෞඛ්‍යයි සාක්කුවයි කියන මේ කාරණා දෙකේම පිරිහීමට මූලිකම හේතුව යාළුවෝ. තැඹිලි ගෙඩියක්, කොත්තමල්ලි කෝප්පයක් එහෙම දෙයිද? අනේ සෙම තිබ්බට කමන්නේ. තැඹිලි ගෙඩිය දීලා තියෙන්නේ සෙම තිබ්බට කමන්නේ. චූට්ටක් බොන්න. මං හින්ද බොන්න. දරුවගේ උපන්දිනේ හින්ද බොන්න. අපේ ඇනිවර්සරි එක හින්ද බොන්න. අද විතරක් චුට්ටක් බීපන් කියලා දෙයි. නෑ. අරක්කු වීදුරුවක් දීලා දන ගහලා වඳින්න නැති ටික විතරයි බොන්නේ නැති එකට බීපන් කියලා. මට වඩා ඔබ දන්නවා මේ ගැන. යාළුවෙක් ඕනේ හොඳ. හරි දෙයකට හොඳ දෙයකට කතා කරන නරක දෙයකින් වැරදි දෙයකින් වළක්ව ගන්න. ඇහුම්කන් දෙන්න. විශ්වාසය තහවුරු කරගන්න. හොඳම යාළුවා කියලා හිතාගෙන මොනවා හරි පෞද්ගලික දෙයක් කියපුවාම හෙට එළි වෙනකොට ගමෙන් භාගයක් ගන්නවා මොකද වෙලා තිබෙන්නේ කියලා. හැන්දෑ වෙනකොට ගමම දන්නවා. ඒ වගේම ඔබ හොඳ යාළුවෙක් වෙනවා නම් තව කාගේ හරි. හරි දෙයකට හොඳ දෙයකට කතා කරන්න, නරක දෙයකින් වැරදි දෙයකින් වළක්ව ගන්න, විශ්වාසය තහවුරු කරන්න අහුම්කම්. ඒ වගේම තවත් ස්ථානයක් හෝ පුද්ගලයෙක් හඳුන්වලා දෙනවා නම් ඒ ස්ථානය පිළිබඳව හෝ පුද්ගලයා පිළිබඳව හොඳට අධ්‍යයනය කරලා අවබෝධයකටපත් වීමෙන් පසුව පමණක් හඳුන්වලා දෙන්න. අර පින්කම හොඳයි, අතන අර භාවනාව හොඳයි, මෙහි අභිධර්මය හොඳයි, අතන අර පූජාව හොඳයි. යම් අක්කේ නංගී කියාගෙන ඉතින් දෙන්න යනවා. එන්නේ දෙපැත්ත බලාගෙන. ආයෙනම් ගියපු පාරකවත් යන්නේ නැහැ කියනවා. ඔවුන්ද තමයි මාවත් එදන් ගියේ කියන්නේ. ඇයි එහෙම යන්නේ? ඔබ තව කෙනෙකුට යම් ස්ථානයක් හෝ පුද්ගලයෙක් හඳුන්වලා දෙනකොට ඒ ස්ථානය පිළිබඳව හෝ පුද්ගලයා පිළිබඳව හොඳට අධ්‍යයනය කරලා අවබෝධයකටපත් වීමෙන් පසුව පමණක් හඳුන්වලා දෙන්න. ඒ වගේම ඔබට හරියමං යාළුවෙක් හොයාගන්න බැරි නම් හොඳම දේ මොකක්ද? ඒකචරියං දල්හං කයිඩා නත්ති බාලේ සහාය. තනියෙන් ඇස්කේ තමයි
තමයි. එතකොට මේ නිවන කියන හිමිමඟ පාමුලට යන ගමනේදී ඉස්සෙල්ලාම ඕන කරන්නේ අපිට මොකක්ද? සත්පුරුෂ සේවනය, කල්යාණ මිත්‍රයෙකුගේ ඇසුර. ඊළඟට යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ එළඹ සිටි සිහියෙන් යුතුව කටයුතු කරන එක. දැන් අපිට ගත්ත දෙයක් තිබ්බ තැනක් මතකයි. කාට හරි මොනවා හරි කිව්වද පොරොන්දු වුණාද කියලා මතකයක් නැති වෙන වෙලාවක් තියෙනවා. හරියට කේන්ති යනවා. ආතතිය, විෂාදය, ඔය වගේ මානසික රෝග මේ සමාජයේ අර වෛරස් රෝග වලට, බෝ වෙන රෝග වලට වඩා ඉක්මනට පැතිරෙනවා. අහන කෙනාට යම් කිසි මානසික පීඩාවක් තියෙනවා. කොච්චරද කිව්වොත් ෆෝන් එක නැති වුණොත් ගෙදර නම්බරෙත් දන්නේ නැහැ. මම මේ මෑතක හරි අපූර්ව කතාවක් ඇහුවා. මීට අවුරුදු 4000කට කලින් හින්දු ආගමේ කියනවා අඟහරුවාදට හරි සිකුරාදට හරි කෝවිල් එන්න. සතියකට එක දවසක්. මීට අවුරුදු 2500කට කලින් බුදුදහමේ කියනවා හතර පෝයට පන්සල් එන්න කියලා. සතියකට එකයි. මීට අවුරුදු 2025කට කලින් කතෝලික ආගමේ කියනවා ඉරිදට පල්ලි එන්න කියලා. මීට අවුරුදු 540කට වගේ පිට ඉස්ලාම් ආගමේ කියනවා සිකුරාදට පල්ලියට එන්න. ඇයි? දැන් මේ අලුත් පරපුර අපිට වඩා හොඳට දන්නවා අපි පාවිච්චි කරන යම් උපාංග තියෙනවා. පරිපතයක් චිප් එකක් සහිත පරිගණක ආශ්‍රිත මේ උපාංග අපි පාවිච්චි කරනකොට මේවට නිතර ඕන කරනවා නව්‍යකරණයක්. රිෆ්‍රෙෂ් කරන්න ඕනේ, රීසෙට් කරන්න ඕනේ, රීස්ටාර්ට් කරන්න ඕනේ. නැත්තම් සිස්ටම් එක ස්ටක් වෙනවා. ඩිවයිස් එක කොච්චර වටින එකක් වුණත් අපිට විසි කරන්න. ලැප්ටොප් පරිගණකයක් එහෙම හදන්න ගියපුවම මොකද්ද කියන්නේ? හදනවට වඩා හොඳයි ඉතින් අලුතෙන් එකක් ගන්න එක තියෙනවා. ඒ නිසා මේ උපාංග අපි පාවිච්චි කරනකොට මේවට අපි නිතර නව්‍යකරණයක් ලබලා දෙනවා. අපි අපේ මේ බාහිර ශරීරයට මේ කියන නව්‍යකරණය ලබලා දෙනවා. අපි නානවා, ඇඟ හොදනවා, මූණ අතපය හොදනවා, දත් මදිනවා, කුණුව තුල්ලනවා. අපේ මේ මනසට දෙන නව්‍යකරණය මොකක්ද? ඒකට තමයි අඟහරුවාද හරි සිකුරාද හරි කෝවිල් වෙන්න කිව්වේ. ඒකට තමයි හතර පෝයට පන්සල් වෙන්න කිව්වේ. ඒකට තමයි ඉරිදට පල්ලියට එන්න කිව්වේ. ඒකට තමයි සිකුරාදට මස්කටට එන්න කිව්වේ. දේවස්ථානෙට එන්න. මේ මෑතක ආච්චියම්ම කෙනෙක් ඇවිල්ලා මාත් එක්ක හරි අපූර්ව කතාවක් කිව්වා. ඒ ආච්චියම්ම කියනවා අපේ හාමුදුරුවනේ අපිට පුංචි කාලේ හිතිච්ච විදිහට කණ්ඩ තිබුණේ නැහැ. දැන් අපි උයන්නේ දරුවෝ ගැන හිතලා නේද? ඒ පිට දාලා අපිත් කන එක වෙනම දෙයක්. ඒ වුණාට දරුවෝ ගැන හිතලා තමයි උයන්නේ. අපි පුංචි කාලේ අපිට හිතිච්ච විදිහට කණ්ඩ තිබුණේ නැහැ. හිතුණු විදිහට අඳින්න තිබුණේ නැහැ. දැන් පන්සලට එන්නම ඇඳුම් කීයක් නම් අරන් තෝරලා බැලුවද? කෝකද හොඳම කියලා. ආච්චිම කියනවා අපිට පුංචි කාලේ හිතුණු විදිහට අඳින්න තිබුණේ නැහැ. අපි වාහනයක කියලා ගමනක් ගියා නම් ගියේ අපේ හාමුදුරුවනේ වන්දනා ගමනක් විතරයි. ඒකත් අවුරුදු 2-3කට සැරයක්. ඒකනේ වමනේ ගියේ. නේද? අද අපි හැමදාම වාහනේ යනවා. අපි වාහනයක කියලා ගමනක් ගියා නම් ගියේ වන්දනා ගමනක් විතරයි අවුරුදු 2-3කට සැරයක්. ඔය ටීවී, ෆෝන්
ඕවා ගැන අපි අහලවත් තිබුණේ ඒත් අපේ හාමුදුරුවනේ අපිට උතුරා යන්න එකම එක දෙයක් තිබුණා. මොකක්ද? සතුටක් තිබුණා. අද හැමදේම තියෙනවා. සතුටක් නෑ කියලා ඇත්තටම කතාව. ඉතින් ජීවිතේට අවශ්‍යම කරන දේ නැතුව ජීවත් වෙලා වැඩක්ද? එතකොට මේ ජීවිතේට අවශ්‍යම කරන දේ වෙනුවෙන් ඔබට සතියකට පැයක් කැප කරන්න බැරිද? මම ලංකාවේ හැම නගරයකම වගේ ධර්ම දේශනා පවත්වනවා. ඊයේ මම හිටියේ අනුරාධපුරේ රාජාංගනේ. ඒ වගේ ලංකාවේ හැම නගරයකම මම ධර්ම දේශනාවන් වලට වදිනවා. මේ හැම නගරයකම මම දැකලා තියෙනවා හවස 7ටත් පාසල් නිල ඇඳුම පිටින් දරුවෝ. අම්මලා ඉන්නවා ස්කූටි වලට වෙලා බස් වලට වෙලා මේ දරුවෝ බස් වලින් බහිනකම් පන්ති යරනකම්. සමහරට රෑ 10-11 වෙනකම්. මෙච්චරකට ඔබට කැප කරන්න පුළුවන් වෙලාවක් තියෙනවා. හැබැයි ජීවිතේට ඕනම කරන දේ වෙනුවෙන් ඔබට සතියකට පැයක් කැප කරන්න බැරි ඇයි? ඊට පස්සේ වෙන් කරගන්න. සතියකට පැයක් පන්සල්. ඉන්දියාවේ රටාවට පොල්ලත්තේ රටාවට මේ බෝමලු අමදින්න ගමේම තියෙන ගම්මැදි හැරි ටික මේකේ හලන්න එපා. මළුවේ තියෙන කුණු ටික අයින් කරන්න. හිතේ තියෙන කුණු තිබේම අයින් වෙනවා. අපි සක්මන් කළේ නෑ වම දකුණ කියලා. සක්මන් කළේ සිහිය පවත්ව ගන්න. අපි හුස්මත් එක්ක සිහිය පවත්ව ගත්තේ හුස්ම ගන්න අමතක වෙයි කියලා නෙමෙයි. ඔබට පුළුවන් හෙට උදේ නැගිට ගමන් ඔබ පුරුදු වෙන්න. විනාඩි 2ක් හුස්මත් එක්ක සිහිය පවත්ව ගන්න. සතියක් මේ දේ කරලා බලන්න. ඔබට වෙනසක් දෙන්නේ. අපිට ජීවිතේට සතුටක් ඕනේ. ජීවිතේට සතුටක් ඕනේ නැත්නම් වැඩක් නැහැ ජීවත් වෙලා. මට හරි සතුටක් දැනුණා. හිතට මම මෙතෙන්ට මේ ධර්මාසනයේට වඩිනකොට මම අපේ නායක හාමුදුරුවනේ මමත් පන්සලක ඉන්නේ. පන්සල් ගණනාවක මම ධර්ම දේශනා පවත්වලා තියෙනවා. හැබැයි මම මේ බෝධීන් වහන්සේ තරම් හිතනින ඔබ හරි වාසනාවන්තයි. හරිම වාසනාවන්තයි. ලොකු මළුවක් තියෙනවා. මල්ලාසන කීපයක් තියෙනවා. එන්න සතියකට පැයක් ගත කරන්න පන්සලේ මොන වැඩ තිබුණා. අමදින්න බෝමළුව පිරිසිදු කරන්න මල්ලාසන. ඔබේ හිතත් ගතත් නෙවෙයි. අපි ඉන්නේ ඇවිලිච්ච සමාධියක පත්තු වෙච්ච සමාධියක. මොනවා නැතත් ජීවිතේට ඕනම කරන දේ සතුට ඒක ලබා ගන්න. සතියකට පැයක් කැප කරන්න එන්න පස්සේ. එතකොට අපිට අමතක වෙන්නේ නැහැ. කේතියක් නැහැ. ආතතියක් නැහැ. විෂාදයක් නැහැ. සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි කාරණාව දැන් අපි මේ කොහෙද යන්නේ? අපි යන්නේ නිවන කියන හිමිමඟ පාමුලට අපි යන්නේ. සත්පුරුෂ සේවනය, යෝනිසෝ මනසිකාරය, ඊළඟට ධර්ම ශ්‍රවණය, බණ අහන්න පුරුදු. බණ අහනවා කියලා කියපුවාම මේ දවල් දවස් 30ේම ධර්ම දේශනා විකාශය වෙන නාලිකාවක් ගමාවි. ගෙදර වැඩ ටික කර ඉන්න එක නෙමෙයි. එහෙම නැත්නම් රැය වෙනකම් පිරිත් දමාගෙන නිදාගන්න එක නෙමෙයි බණ අහනවා කියන්නේ. බණ අහනවා කියන්නේ තමන්ට අනුන්ට මෙලවට පරලොවට වැඩක් තියෙන දෙයක් අහන්න පුරුදු වෙන්න. දැන් හොඳට කල්පනා කරලා බලන්න ඔබ අහන්නේ. ඔබ ඇහුවා කියලා ඔබට වැඩක් නැහැ. ඔබ ඇහුවා කියලා තව කෙනෙකුට වැඩකුත් නැහැ. ඒ වගේම මෙලොවට වැඩකුත් නැහැ. පරලොවට වැඩකුත් නැහැ.
තමන්ට අනුන්ට මෙලොවට පරලොවට වැඩක් තියෙන දෙයක් අහන්න පුළුවන්. දවසක් අබේරාජ කියන කුමාරයෙක් එනවා බුදුහාමුදුරුවෝ හම්බෙන්න. මේ අබේරාජ කුමාරයා එන්නේ නිගණ්ඨනාථ පුත්‍රගේ කොන්තරත් එකක් කරා. නිගණ්ඨනාථ පුත්‍ර කියන අබේරාජ කුමාරයාට යන්න. ගිහිල්ලා බුදුහාමුදුරුවෝ හම්බෙන්න. බුදුහාමුදුරුවෝ හම්බෙලා බුදුහාමුදුරන්ගෙන් අහන්න ඔබ වහන්සේ මිනිස්සුන්ට අප්‍රිය වූ අමනාප වූ විදිහට කතා කරනවද? මිනිස්සුන්ගේ හිත් විදින විදිහට කතා කරනවද? බුදුහාමුදුරුවෝ කිව්වොත් එහෙම බැරි වෙලාවක් මම මිනිස්සුන්ගේ හිත් විදින විදිහට කතා කරන්නේ නැහැ කියලා. මෙන්න මේ හේතුපාත ටික ගන්න. මොනවද? මාගන්ධිය බැබිනිට කිව්වා ඔය ශරීරේ අතින් තියා කකුලෙන්වත් මං අල්ලන්නේ නැහැ. වෛර දැකගත්තා. මාගන්ධිය බැබිනි බුදුහාමුදුරුවොත් එක්ක වෛර දැකගත්තා. එහි අවසාන ප්‍රතිඵලය අර සාමාවතී විසව කුජුත්තරා උපාසිකා වෙන හිටපු අන්තපුරයක් ගිනි තියලා ගත්තා. මොන් බුදුහාමුදුරන්ගේ බණ අහනවා කියලා අන්තපුරයක් ගිනි තියලා ගත්තා. ඔය මාගන්ධිය විසව. සමහර වික්ෂුන් වහන්සේලාට බුදුහාමුදුරුවෝ මෝඝ පුරුෂයා මෝඩයා කියලා ආමන්ත්‍රණය කරලා තියෙනවා. සිව්වරවල ගෙදර යවලා මෙන්න මේ හේතුපාත අරගෙන කොහොමද ඔබ වහන්සේ කියන්නේ ඔබ වහන්සේ මිනිස්සුන්ට අප්‍රිය වූ අමනාප වූ ආකාරයට කතා කරන්නේ නැහැ කියලා මේ කියන්නේ කතා කරලා. අබේරාජ කුමාරයා කියන්නේ දක්ෂ කතිකේ. අති දක්ෂ කතිකේ. ඒ වගේම හොඳ කරත්ත බස්සු නැහැ. බැරි වෙලාවට බුදුහාමුදුරුවෝ කිව්වොත් එහෙම ඔව් සමහර අවස්ථාවන් වල මම මිනිස්සුන්ගේ හිත රිදෙන විදිහට කතා කරනවා තමයි කියලා. මෙන්න මෙතනින් අල්ලගන්න. බුදු කෙනෙකුට ඒක ගැලපෙන්නේ නැහැ. මට ඔබ වහන්සේගේ බුද්ධත්වයේ ගැන සැකයි. කොහොමද බුදු කෙනෙක් මිනිස්සුන්ගේ හිත රිදෙන විදිහට කතා කරන්නේ? මට ඔබ වහන්සේගේ බුද්ධත්වයේ ගැන සැකයි. එතනින් අල්ලගෙන තරගන. අබේරාජ කුමාරයා ආවා. ඇවිල්ලා බුදුහාමුදුරන්ගේ පැත්තකින් වාඩි වුණා. වාඩි වෙලා ඉස්සල්ලාම බලනවා ඉර දිහා. ඇයි ඉර දිහා බැලුවේ? වැඩේ කරගෙන යන්න වෙලාව ඇද්ද කියලා තමයි බැලුවේ. වෙලාවත් ඇති. අහුව ප්‍රශ්නේ මොකක්ද? ඔබ වහන්සේ මිනිස්සුන්ට අප්‍රිය වූ අමනාප වූ විදිහට කතා කරනවද? බුදුහාමුදුරුවෝ හරි ලස්සන උත්තරයක් දෙනවා මෙතනදී. බුදුහාමුදුරුවෝ කියනවා කුමාරයෝ සමහර කතා තියෙනවා අසත්‍යයි. අවේදදායකයි. මිනිස්සු අහන්න හරි කැමති. අසත්‍යයි අවේදදායකයි. අහන්න හරි කැමති. ඔය හොල්මන් කතා, නිදහම් ගැන කතා, එතකොට රජවරුන්ගේ රජ කතා, හොරුන්ගේ හොරකම්, හොරුන්ගේ රජකම්, රජවරුන්ගේ හොරකම් ඔය තියෙන ඕන තරම් අහන්නේ. හරි ආසයි අහගෙන. කටවල් අරගෙන අහගෙන ඉන්නවා. අසත්‍යයි. අවේදදායකයි. අහුව කියලා අපිට වැඩක් තියෙනවද? අපිට වැඩක් නැහැ. අසත්‍යයි අවේදදායකයි අහන්න කැමති මං ඒවා කියන්නේ නැහැ. අසත්‍යයි අවේදදායකයි අහන්න කැමති මං ඒවා කියන්නේ නැහැ. සමහර කතා තියෙනවා සත්‍යයි අවේදදායකයි මිනිස්සු අහන්න හරි කැමති මං ඒවා කියන්නේ නැහැ. සත්‍යයි අවේදදායකයි. මෙහි නටාවු නැතිලා කනරළු ලෝකේ වතුර තියෙනවා.
ආවල් ලෙඩේට හොඳයි කියලා ගිහිල්ලා බීලා එන්නද? තව අවුරුදු කීයක් යයිද අඟහරුගේ වතුර කෝප්පයක් මෙහෙ ගේන්න. අපිට බින්දුවක්වත් දෙයිද? ඕන ලංකාවට වෙන්නයි මේ අඟහරුගේ වතුර තියෙන්නේ. ඉතින් බලන්න එයි ගලන කැටි කෝලි. සත්‍යයි. අවේදදායකයි. අහන්න කැමති මම කියන්නේ නෑ. එහෙම කතා මම කියන්නේ නෑ. බුදුහාමුදුරුවෝ. තව සමහර කතා තියෙනවා සත්‍යයි වැඩදායකයි. අහන්න කැමති. ඒකනේ බණ අහන්නේ. සත්‍යයි වැඩදායකයි. අහන්න කැමති. මම ඒවා කියනවා. තව සමහර කතා තියෙනවා සත්‍යයි වැඩදායකයි අහන්න කැමති මම ඒවා කියනවා. එතකොට අපි දැනගන්න ඕනේ ධර්ම ශ්‍රවණය කියලා මොකක්ද? සත්‍ය වූ වැඩදායක වූ දෙයක් අහන්න පුරුදු වෙන්න. ඊළඟට හතරවෙනි කාරණාව ධර්මානුධර්ම ප්‍රතිපදා. අපි මේ බණට කියන දේවල් කරන්න පුරුදු වෙන්න. අපි ඔබට බණට කියනවා මේ දේ කරන්න මේ දේ කරන්න එපා. මෙහෙම ජීවත් වෙන්න. සමහර තැන්වලදී අපි ඔබට එහෙම කියනකොට ඔබ කියනවා හාමුදුරුවන්ට ඕවා වැඩක් නැහැ කියලා. අපි මල ගෙදර ගැන කතා කරනවා. අපි මගුල් ගෙදර ගැන කතා කරනවා. හිරිමල් දියණිය උත්සවය ගැන කතා කරනවා. උපන්දින සාදේ ගැන කතා කරනවා. මල ගෙදර ගැන කතා කරනකොට පොඩ්ඩක් උපාක් කරන් ඉන්නවා. හැබැයි අනිත් ඒවා ගැන කතා කරනකොට හාමුදුරුවන්ට ඕවා වැඩක් නැහැ කියනවා. අපිට තමයි වැඩක් තියෙන්නේ. අපිට බුදුහාමුදුරුවන්ගේ අනක් ලැබිලා තියෙනවා. ඔබව වරදින් මුදව ගන්න. ඔබව වරදින් මුදව ගන්න කියලා බුදුහාමුදුරන්ගෙන් අපිට අනක් ලැබිලා තියෙනවා. උගාක් තමයි ඔබ කරන්නේ වැරදි. අපි ඔය පෙන්නලා දෙනකොට ඔබ අපිට එරෙහි වෙන්න එපා. හිතලා බලන්න. සමහර යුරෝපීය රටවල් වල තියෙනවා විශේෂිත වෙළඳසැල් කඩවල්. ඒ කඩවල් වල තියෙන විශේෂත්වය තමයි කඩේ මුදලාලි නැහැ. බඩු මුට්ටු ටික තියෙනවා. මිල ගණන් සඳහන් කරලා තියෙනවා. කඩේ පැත්තක සල්ලි පෙට්ටියකුත් තියෙනවා. අපි කඩේට යනවා. අපිට ඕන කරන බඩු මුට්ටු ටික තෝරගන්නවා. ගණන් හදලා බලනවා කීයද කියලා. අදාළ මුදල අර සල්ලි පෙට්ටියට දානවා. ඉතිරි සල්ලි ගන්න තිබ්බොත් අදාළ ඉතිරි මුදල පමණක් අර සල්ලි පෙට්ටියෙන් අරන් මෙලවටත් පරලොවටත් වැඩක් තියෙන දෙයක් අහන්න. හොඳට කල්පනා කරලා බලන්න ඔබ අහන්නේ. ඔබ ඇහුවා කියලා ඔබට වැඩක් නෑ. ඔබ ඇහුවා කියලා තව කෙනෙකුට වැඩකුත් නෑ. ඒ වගේම මෙලවට වැඩකුත් නෑ. පරලොවට වැඩකුත් නෑ. Tamanට අනුන්ට මෙලවටත් පරලොවටත් වැඩක් තියෙන දෙයක් අහන්න. දවසක් අබේරාජ කියලා කුමාරයෙක් එනවා බුදුහාමුදුරුවෝ හම්බෙන්න. මේ අබේරාජ කුමාරයා එන්නේ නිගණ්ඨනාථ පුත්තගේ කොන්තරත් එකක් කරා. නිගණ්ඨනාථ පුත්ත කියනවා අබේරාජ කුමාරයාට යන්න. ගිහිල්ලා බුදුහාමුදුරුවෝ හම්බෙන්න. බුදුහාමුදුරුවෝ හම්බෙලා බුදුහාමුදුරන්ගෙන් අහන්න ඔබ වහන්සේ මිනිස්සුන්ට අප්‍රිය වූ අමනාප වූ විදිහට කතා කරනවද? මිනිස්සුන්ගේ හිත රිදෙන විදිහට කතා කරනවද? බුදුහාමුදුරුවෝ කිව්වොත් එහෙම බැරි වෙලාවත් මම මිනිස්සුන්ගේ හිත රිදෙන විදිහට කතා කරන්නේ නැහැ කියලා. මෙන්න මේ හේතුපාද ටික ගන්න. මොනවද? මාගන්ධිය බැමිණිට කිව්වා ඔය ශරීරේ අතින් තියා කකුලෙන්වත් මං අල්ලන්නේ කියලා. වෛර බැඳගත්තා. මාගන්ධිය බැමිණි බුදුහාමුදුරුවොත් එක්ක වෛර බැඳගත්තා.
එහි අවසාන ප්‍රතිඵලය අර සාමාවතී විසව කුජුත්තර උපාසිකාව එහෙම හිටපු අන්තපුරයක් කිනිතියද බුදුහාමුදුරන්ගේ බණ අහනවා කියලා අන්තපුරයක් ගිනි තියලා දැම්මා. ඔය මාගන්ධිය විසව. සමහර වික්ෂුන් වහන්සේලාට බුදුහාමුදුරුවෝ මෝග පුරුෂයා, මෝඩයා කියලා ආමන්ත්‍රණය කරලා තියෙනවා. සිවුරු අරවල ගෙදර යවලා තියෙනවා. මෙන්න මේ හේතු පාට අරගෙන කොහොමද ඔබ වහන්සේ කියන්නේ ඔබ වහන්සේ මිනිස්සුන්ට අප්‍රිය වූ අමනාප වූ ආකාරයට කතා කරන්නේ නැහැ කියලා. මේ තියෙන්නේ කතා කරලා. අබේ රාජකුමාරයා කියන්නේ දක්ෂ කටිකේ. අති දක්ෂ කටිකේ. ඒ වගේම හොඳ කරත්ත බසුනේ කෙනෙක්. පළවෙනියෙක් හිටියා ඒ දේ කරා. පළවෙනියෙක් හිටපු නිසා දෙවෙනියෙක් හිටියා. ඒ කියන්නේ මොකක්ද? ඔබ කවදාවත් වැරදි දෙයක් කරලා නරක දෙයක් කරලා පළවෙනිය වෙන්න. එතකොට ඔබේ පස්සෙන් එනවා ඉරිසක්. ඔබ වෙන්න ඕනේ කවුද? ඔබ වෙන්න ඕනේ හරි දෙයක් කරන, හොඳ දෙයක් කරන පළවෙනිය බවට ඔබපත් වෙන්න. එහෙම කරලා ටික දුරක් යන්න. ඔබේ පස්සෙන් එයි පිරිසක්. හැබැයි ඔබ තවමත් පළවෙනිය වෙන්න කමෙන්. ඔබ ටිකක් ලතන පසුබසින්. හොඳම උදාහරණය. දෙකට තියනවයි කියන රැස්වීමට වැරදිලා හරි ඔබ දෙකට ආපු දවසට මොකද කරන්නේ? ආපහු යනවා. ඇයි? තව කවුරුත් නැහැ. තව කවුරුත් නැහැ. ඒකයි යන්නේ. උදේට දහම් පාසලට දරුවෝ එක්කන් එන අම්මලා අර තැන් වලට වෙලා ඉන්නේ. පන්සල් වත්තට එන්නේ නැහැ. ඇයි? කවුරුත් පේන්නේ නැහැ. තව කවුරුත් නැහැ. අද දහම් පාසල නැද්ද දන්නේ? සමිතිය නැද්ද දන්නේ? ඇයි? කවුරුත් නැහැ. හිතෙනව නේද එහෙම? කවදාවත් එහෙම කරන්නේ. ඔබ පළවෙනිය වෙන්න. හරි දේ කරන තැනකදී, හොඳ දේ කරන තැනකදී පළවෙනිය වෙන්න, පෙර ගමන් කරුව වෙන්න. ඒකට පසුබසින්න එපා. මේ කවුරුවත් ඉතින් නෑනේ ඒ හින්දා මම තව පුංචි උදාහරණයක් කියන්නම්. ඉතින් මේ වැඩි වීඩියෝ ටිකකින් පුතෝල වාඩි වෙලා ඉන්න මම මොකද කිව්වේ නෑ. දැන් මම ධර්ම දේශනාව කරන්න ගියපුවම අපේ හාමුදුරුවනේ මම දැන් නමස්කාරය කියන්නේ කියනවා. ඉතින් අපි අපේ බෞද්ධයෝ මේ වැඩි අම්මලාට මොකද කියන්නේ? පුතෝල ඉඳගෙන ඉතින් නමස්කාර කියන තැන ඉඳලා මම කියනවා නැගිටලා ආයෙත් කියනවා. ඇයි දන්නවද? කවුරු හරි එක්කෙනෙක් නැගිට්ටනම් ඔක්කොම නැගිටිනවා. ඉතින් කවුරුත් නැගිට්ටේ නැති හින්දා මම හිටියා. ඒකයි. කවදාවත් හරි දේ කරන්න, හොඳ දේ කරන්න. දැන් අපි මෙන්න මේ කාරණා හතර තුරු නිරත වෙනවා. සත්පුරුෂ සේවනය, යෝනිසෝ මනසිකාරය, ධර්ම ශ්‍රවණය, ධර්මානුධර්ම ප්‍රතිපදාව. මේ කියන කාරණා හතර තුල දැන් මම මේ කියපු මේ කිසිදු කාරණාවක් ඔබට කරන්න බැරි දේවල් මම මේ කියපුවා කරන්න බැරි දේවල් එකක්වත් කිව්වද මම කරන්න බැරි දේවල් මම මුලින්ම කිව්ව කරන්න බැරි. ඒ තමයි දැන් මාත් එක්ක යන්නේ ඉඳලා ඒ කියන්නේ බැරි කරන්න බැරි දේ කරන්න පුළුවන් දේ. සත්පුරුෂ සේවය. හරි දෙයට හොඳ දෙයට කතා කරන වැරදි දෙයකින් නරක දෙයකින් හඳුනගන්න. ඇහුම්කන් දෙන විශ්වාසයේ තහවුරු කරන යාළුවෙක් නැත්නම් ඊළඟට යෝනිසෝ මනසිකාරයේ ජීවිතේ ඕනම කරන දේ වෙනුවෙන් සතියකට පැයක්
සතියකට පැයක් දවසක්. ඊළඟට ධර්ම ශ්‍රවණය තමන්ටත් අනුන්ටත් මෙලවටත් පරලොවටත් වැඩක් තියෙන දෙයක්. අහන්න පුරුදු වෙන්න. ඒ වගේම සත්‍ය වූ වැඩදායක වූ දෙයක් අහන්න පුරුදු වෙන්න. ඊළඟට මේ අහපු දේවල් ක්‍රියාත්මක කරලා ප්‍රායෝගික කරලා මේ කියන කාරණා හතර තුල අපි නිරත වෙනකොට අපි දන්නේම නැතුව අපේ ගේත් හදලා දරුවන්ට යහපත් විදිහට උගන්වලා දරුවොත් යහපත් ආකාරයට සමාජගත කරලා අපේ දෛනික හා සමාජීය ජීවිතයන් ඇත්ත නේද කතාව? ඉතින් ජීවිතයට අවශ්‍යම කරන දේ නැතුව ජීවත් වෙන වැඩ. එතකොට මේ ජීවිතයට අවශ්‍යම කරන දේ වෙනුවෙන් ඔබට සතියකට පැයක් කැප කරන්න බැරිද? මම ලංකාවේ හැම නගරයකම වගේ ධර්ම දේශනා පවත්වනවා. ඊයේ මම හිටියේ අනුරාධපුරේ රාජාවල. ඒ වගේ ලංකාවේ හැම නගරයකම මම ධර්ම දේශනාවන් වලට වඩිනවා. මේ හැම නගරයකම මම දැකලා තියෙනවා හවස 7ටත් පාසල් නිල ඇඳුම පිටින් දරුවෝ. අම්මලා ඉන්නවා ස්කූටි වලට වෙලා බස් වලට වෙලා මේ දරුවෝ බස් වලින් බහිනකම් පන්ති අරනකම්. සමහරවිට කෑ 10 11 වෙනකම්. මෙච්චරකට ඔබට කැප කරන්න පුළුවන් වෙලාවක් තියෙනවා. හැබැයි ජීවිතේට ඕනම කරන දේ වෙනුවෙන් ඔබට සතියකට පැයක් කැප කරන්න බැරි ඇයි? ඊට පස්සේ වෙන් කරගන්න. සතියකට පැයක් පන්සල්ලේ. ඉන්දියාවේ රටාවට පොල්ලත්තේ රටාවට මේ බොමලුවම දෙන්න. ගමේම තියෙන ගම්මැදි හැලි ටික මේකේ හලන්න එපා. මළුවේ තියෙන කුණු ටික අයින් කරන්න. හිතේ තියෙන කුණුත් තිබේම අයින් වෙනවා. අපි සක්මන් කළේ නෑ වම දකුණ කියලා. සක්මන් කළේ සිහිය පවත්ත ගන්න. අපි හුස්මත් එක්ක සිහිය පවත්ත ගත්තේ හුස්ම ගන්න අමතක වෙයි කියලා නෙමෙයි. ඔබට පුළුවන් හෙට උදේ නැගිට ගමන් ඔබ පුරුදු වෙන්න විනාඩි 2ක් හුස්මත් එක්ක සිහිය පවත්ත ගන්න. සතියක් මේ දේ කරලා බලන්න. ඔබට වෙනසක් දෙන්නේ. අපිට ජීවිතේට සතුටක් ඕනේ. ජීවිතේට සතුටක් ඕනේ නැත්තම් වැඩක් නැහැ ජීවත් වෙන්න. මට හරි සතුටක් දැනුණා. හිතට මම මෙතෙන්ට මේ ධර්මාසනයට වඩිනකොට ජාතික ආගමික ශාසනික පරිවර්තනය සිද්ධ කරනවා. කායික මානසික ශක්තිය සැලසෙන මේ පුරුෂය හේතු වාසනා වේවා සාර්ථක ප්‍රාර්ථනා. ඔබේ නම් මේ පරිලෝයන් දෙවිච මොබියෝ මේක කොලනිය කියන්නේ ජනපදයක්. මේ ජනපද ඇති කරන්නේ අපිට අද මේ විදිහට ජීවත් වෙන්න වේදිකා කරපු දොරවල් ලෝකෙ තමන්ගේ ලේ කඳුළු ගහගෙන අවසානයේ අපිට හුස්මක් පිණිස තමන්ගේ අවසාන හුස්ම පොදක් මේ වායු ගෝලයට මුහු කරපු තමන්ගේ ශරීර කූඩුව අපේ යහපත පිණිස මේ මහ පොළොවට පොහොර කරපු අපේ මෞදමෝපියාදීන්ට අපි අනුමෝදන් කරමු. එයත්න්ගේ භවගාමී ජීවිත සුවපත් වේවා. භවය තුල නිදුක් වේවා නිරෝගී වේවා අවසන උතුම් නිවනේ නිවී සැනසේවා කියලා සාදු කියලා. ඒ වගේම අපි සෑම සියලු දෙනාටම මේ පුණ්‍ය ශක්තියක හා සම්බන්ධවත්පත් වේවා. මෙලව ජීවිත සුවපත් වේවා. පරලෝක ජීවිත වාසනාවන්ත වේවා. අවසන උතුම් නිවනේ නිවී සැනසීම පිණිස මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා සාදු